ලෝකයේ පිළිබඳ තොරතුරු හොයන ඔයාලා හැමෝම අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා ලෝකයා YouTube නාලිකාවට. අදත් වෙනද වගේම ලෝකයේ පුදුම සහගත නිර්මාණයක් ගැන තොරතුරු දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න මේ වීඩියෝවේ අවසානය තෙක්. මෙම නිර්මාණය නමින් මැග්ඩර්බර්ග් වතුර පාලම. මේ විස්මිත නිර්මාණය ඉදිකරලා තියෙන්නේ ජර්මනියේ. මේ පාලම සුවිශේෂී පාලමක් වෙන්නේ ජලය රැගෙන යන පාලමක් වීම නිසායි. ඒ වගේම මේ පාලම හරහා බෝට්ටු, කුඩා නැව් ආදියද ගමන් කළ හැකි වන පරිදි නිර්මාණය කර තිබීමත් මෙම පාලම සුවිශේෂී වෙන්න හේතු වෙලා තියෙනවා. මේ පාලම හරහා මගින් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා තැනුණු එකක් වන අතර ජර්මනියේ එල්බා ගඟ හරහා තැනූ මෙම පාලම රයින් ගඟ දිගේ වරායවල් සමග බර්ලිනයේ මිරිදිය වරායවල්ද සම්බන්ධ කරවනවා. මේ පාලම දිගින් මීටර 918ක් වන අතර පාලමේ පළල මීටර 34ක්. ඒ වගේම ගැඹුරින් මීටර 4.5ක් වන මෙම පාලම වානේ ටොන් 24000ක්ද කොන්ක්‍රීට් කියුබ් මීටර 68000ක්ද යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා. 1998 වසරේදී මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර යූරෝ බිලියන 501ක් පමණ වියදමින් 2003 වසරේදී ප්‍රවාහන කටයුතු සඳහාද මේ මැග්ඩර්බර්ග් වතුර පාලම විවෘත කරලා තියෙනවා. එමෙන්ම බොලිවුඩේ නිර්මාණය වූ චිත්‍රපට කිහිපයකම මෙම පාලම දැකගත හැකි වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝවෙන් ගෙනාවේ ලෝකයේ සුවිශේෂී වූ පාලමක් ගැන. ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.